Hello cuties! Welcome to back my YouTube channel. ඉතින් ඔයාලව මගේ YouTube channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ හරියටම කාලසටහනක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම අද හදන්නේ අප්‍රේල් මාසෙට කාලසටහනක් හදාගන්න. මං හදන කාලසටහන තවත් කෙනෙක්ට වැදගත් නැති වෙන හින්දා මම මුලින්ම කාලසටහනක් හදන විදිය ගැන කතා කරන්නම්. අන්තිමටම මම කාලසටහන හදපු විදිය ගැනත් ඔයාලට එක්ක බෙදා ගන්නම්. මං කියන්නම්කෝ මම මේ කාලසටහනක් හදන්නේ කියලා. සාමාන්‍යයෙන් මට කාලසටහනකට වැඩ කරන්න අමාරුයි. මොකද කාලසටහන හදාගෙන මං ඒ වෙලාවකටනේ වැඩ කරන්න දාගන්නේ. මට ඒ වෙලාවට මං දාගත්ත වැඩේ කරන්න බැරි වුණාට පස්සේ මට චුට්ටක් ඉතින් අවුල් වගේ. ඒ හින්දා මං ගොඩක් වැඩ කරන්නේ ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන. ඒ වුණාට දැන් එන්නේ අප්‍රේල් මාසෙනේ. ඉතින් මං හිතුවා අප්‍රේල් මාසෙ ටු-ඩු ලිස්ට් එකකින් වැඩ කරන්න ගියොත් මට හරියට වැඩක් කරගන්න බැරි වෙයි කියලා. ඒ හින්දා මම හිතුවා අප්‍රේල් මාසෙ අනිවාර්යයෙන්ම ටයිම් ටේබල් එකක් හදාගෙන වැඩ කරනවා කියලා. ඒ වීඩියෝ එක බලන ඔයාට හරියටම ටයිම් ටේබල් එකක් හදාගන්න තේරෙන්නේ නැත්නම් මං අද කියලා දෙන්නම් කොහොමද හරියටම ටයිම් ටේබල් එකක් හදන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාට ක්ලාස් තියෙන වෙලාවල්, ඉස්කෝලේ යනවා නම් ඒ වෙලාව, වැඩ කරන්න පුළුවන් වෙලාව ඔයා කොලයක් අරගෙන කටුවට ලියාගන්න. ඒ වගේම අපි නිදාගන්න වෙලාව, කෑම කන වෙලාව අයින් කරලා තමයි ටයිම් ටේබල් එක හදාගන්න ඕනේ. ටයිම් ටේබල් එක හදාගන්න කලින් ඔයා මුලින්ම කල්පනා කරලා බලන්න ඔයාට පාඩම් කරන්න පුළුවන් උදේටද රැටද, ඒ කියන්නේ පාන්දරට හැරලා පාඩම් කරන්න පුළුවන්ද, රැට හැරලා පාඩම් කරන්න පුළුවන්ද කියලා ඔයාට පාඩම් කරන්න පුළුවන් වෙලාව අනුව ටයිම් එක හදාගන්න. ඉතින් ඔයත් මම වගේ A level කරන කෙනෙක් නම් අපිට තියෙන සබ්ජෙක්ට් 3යිනේ. ඉතින් අපිට පුළුවන් එක දවසකට සබ්ජෙක්ට් 3ම වැඩ කරන්න නැතුව දවස කොටස් දෙකකට බෙදාගෙන සබ්ජෙක්ට් දෙක ගානේ වැඩ කරන්න. මේ වීඩියෝ එක බලන ඔයා නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාට සබ්ජෙක්ට් 3කට වඩා වැඩි ගාණක් තියෙනවානේ. ඉතින් ඔයා දවස ඔයාට තියෙන සබ්ජෙක්ට් ගාන අනුව වෙනස් කරගන්න. ඒ කියන්නේ දැන් ඔයාට විෂයන් 9ක් තියෙනවා නම් 9ම එකම දවසේ පාඩම් කරන්න බෑනේ. ඉතින් ඒක ඔයා ගැළපෙන විදිහට දවස් 7ට වෙන වෙනම හදාගන්න. ඉතින් ඒ වගේම පාඩම් කරද්දී එක දිගට පාඩම් කරන්න එපා. මම නම් සාමාන්‍යයෙන් පැය 4ක් විතර වැඩ කරලා ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන තමයි ආයෙ වැඩ කරන්න ගන්නෙ. ඒ වගේම ටයිම් ටේබල් එක හදාගද්දී ඔයාලට ක්ලාස් එකක් තියෙනවා නම් ඒ ක්ලාස් එකේ වෙලාව, රෙකෝඩින් එකක් බලන්න තියෙනවා නම් රෙකෝඩින් බලන වෙලාව, පේපර්ස් කරන වෙලාව, ඒ වගේම පාඩම් කරන ගණන් හදන වෙලාවල් වෙන වෙනම ටයිම් ටේබල් එකට දාගන්න. පාඩම් කරන්න අකමැති විෂයක් තියෙනවා නම් ඒ විෂය මට පාඩම් වෙන්නේ නැහැ හරියට කියලා හිතනවා නම් ඒක ටයිම් ටේබල් එකේ උදේවරුවට දාගන්න. එතකොට අර දවස පටන් ගත්ත වෙලාවම හින්දා අනිවාර්යයෙන්ම කම්මැලි නැතුව ඒ ආස නැති සබ්ජෙක්ට් එකත් වැඩ කරගන්න පුළුවන් වෙනවා. මං කියන්නම් මං ටයිම් ටේබල් එක හදාගත්තේ කොහොමද කියලා. මට තියෙන්නේ සබ්ජෙක්ට් 3යිනේ. ඉතින් මං දවසකට සබ්ජෙක්ට් එක ගානේ තමයි දාගත්තේ. නැත්තම් මට සබ්ජෙක්ට් 3ම කරන්න ගියාට පස්සේ එක සබ්ජෙක්ට් එකකට දෙන්න පුළුවන් ටයිම් එක අඩු වෙනවනේ. ඒ හින්දා තමයි මං දවසකට සබ්ජෙක්ට් දෙක ගානේ දාගත්තේ. බයෝ කියන්නේ මම පාඩම් කරන්න කම්මැලිම සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ හින්දා මං හැම දවසෙම උදේ යොදාගත්තේ බයෝ වැඩවලට. ඉතින් පළවෙනි දවසේ බයෝ පාඩම් කරොත් ඊළඟ දවසේ බයෝ MCQ වලට. ඊට පස්සේ essay වලට. ඔය විදිහට මම වෙනස් විදිහවලට තමයි බයෝ ටිකක් දාගත්තේ. බයෝ වලට පැය 4ක් දාගෙන ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ තමයි ආයෙ වැඩ කරන්න ගත්තේ. වගේම මම ටයිම් ටේබල් එක හදද්දී අනිවාර්යයෙන්ම පේපර්ස් ලියන්නයි, පේපර්ස් විවරණය කරන්නයි ටයිම් එකක් දාගත්තා. ඔයා A level කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පේපර්ස් ලියන එකයි, පේපර්ස් විවරණය කරන එකයි කරලා බලන්න. මම
සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන්නේ ටිකක් රෑ ඇහැරගෙන පාඩම් කරන්න. ඒ හින්දා මම මගේ ටයිම් ටේබල් එකේ වැඩ පටන් ගත්තේ උදේ 8ට. ඔයාට ඊට වඩා කලින් ඇහැරලා වැඩ කරන්න පුළුවන් නම් ඔයාට ගැළපෙන විදියට ටයිම් එක වෙනස් කරගන්න. ඔයාලට ටයිම් ටේබල් එකක් හදන එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආන්නකො ළමයි මගේ කලින් වීඩියෝ එක මං හිතුවටත් වඩා ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් ඒකට ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් බලන අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තව subscribe 200ට චුට්ටම ගානයි තියෙන්නේ. ඉතින් ඉක්මනටම subscribers 500ට යන්න මට උදව් කරන්න කියලා මම ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එකේ නම් ඇස්සත් එක්ක පොඩ්ඩක් background එකේ සද්ද වැඩි. ඒකට sorry. ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ අවුරුදු මාසේ තමයි අවුරුද්දකට එකපාරයි එන්නේ. ඒ වුණාට අපේ පාඩම් වැඩ අතපසු කරගන්න නැතුව අපිට ඒ කාලේ අපරාධයක් වුණා කියලා හිතෙන්නේ නැති වෙන්න මේ ටික කාලෙත් අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරන්න. මොකද අපිට ඒ කාලේ ආපහු ගන්න බෑනේ. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ තියෙන්නේ මං අප්‍රේල් මාසෙට හදලා ඉවර කරගත්ත කාලසටහන. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.